මොහොතකට ඔබේ ඇස් දෙක පියාගන්න. දැන් මතක් කරන්න. මෑතකදී ඔබට ගොඩක්ම කේන්ති ගිය වෙලාව. ඒ වෙලාවෙදී ඔබේ හදවත ගැහුණු වේගය, ඔබේ ශරීරයට දැනුණු කලබලය ඔබට මතකද? කේන්තිය හරියටම අපි කැමැත්තෙන් බොන වස වීදුරුවක් වගේ. හැබැයි අපි හිතන්නේ ඒකෙන් අනිත් කෙනාට රිදෙයි කියලා. ඉතින් ඔබ දන්නවද? ඔබේ මනස විනාශ කරන මේ කේන්තිය එක තප්පරයකින් නැති කරන්න පුළුවන් අපූරු සෙන්රහසක් තියෙනවා. අද මම කියන්න යන්නේ ඒ ගැන. ඈත අතීතයේ චීනයේ ජීවත් වුණු සෙන් භික්ෂුවක් සිටියා. ඔහුට ඉතා ඉක්මනින් තරහ යනවා. මේක පාලනය කරගන්න ඕන නිසා ඔහු දවසක් තීරණය කරනවා කවුරුත් නැති විශාල විලක් මැදට ගිහින් බෝට්ටුවක් ඇතුලේ භාවනා කරන්න. ඉතින් මේ විදියටම විලමැද බෝට්ටුවක ඔහු ඇස් පියාගෙන හරිම නිස්කලංකව භාවනා කරමින් සිටියා. එකපාරටම වෙනත් බෝට්ටුවක් ඇවිත් ඔහුගේ බෝට්ටුවේ වේගයෙන් හැපුණා. මේ නිසා භික්ෂුවගේ භාවනාව බිඳුණා. ඔහුට විශාල දරුණු කේන්තියක් ආවා. මගේ බෝට්ටුවේ හැපුණේ මොන මෝඩයද සිතමින් බනින්න හිතාගෙන ඔහු තරහින් දෙනෙත් ඇරියා. හැබැයි ඔහුට දකින්න ලැබුණේ පුදුම දෙයක්. ඒ හැප්පුණු බෝට්ටුවේ කිසිම කෙනෙක් හිටියේ නෑ. ඒක හිස් බෝට්ටුවක්. සුළඟට ගසාගෙන ඇවිත් තමයි මෙහෙම හැප්පිලා තියෙන්නේ. ඒ මොහොතේම භික්ෂුවගේ තිබුණු කේන්තිය නිවුණා. ඔහු සිනා වෙලා ආයෙමත් දෙනෙත් පියාගෙන භාවනා කරන්න පටන් ගත්තා. මොහොතක් සිතන්න. ඒ බෝට්ටුවේ කෙනෙක් සිටියානම් භික්ෂුව ඔහු එක්ක ගැටෙන්න ඉඩ තිබුණා. නමුත් බෝට්ටුව හිස් නිසා භික්ෂුවගේ කේන්තිය නිවුණා. ඒ කියන්නේ කේන්තිය ආවේ අර බෝට්ටුවෙන්වත් හැප්පුණු සද්දෙන්වත් නෙවෙයි. ඒ කේන්තිය ආවේ භික්ෂුවගේම සිත ඇතුලේ. අපේ ජීවිතයත් මෙන්න මේ වගේම තමයි. අපිට බනින, අපිට කරදර කරන ගොඩක් මිනිස්සු හරියටම අර හිස් බෝට්ටු වගේ. එයාලා කෑ ගහන්නේ එයාලගේ ඇතුලේ තියෙන ප්‍රශ්න වේදනා සහ පීඩනය නිසා. අපි ඒවට ප්‍රතිචාර දක්වන්න හෝ ගැටෙන්න ගියොත් අපිත් අර හිස් බෝට්ටුවක් එක්ක රණ්ඩුවකට පැටලුණා වගේම තමයි. ඉතින් ඒ නිසා මින් පස්සේ කවුරු හරි ඔබව කේන්ති ගැස්සුවොත් ඔවුන් සමග ගැටෙන්න යන්න එපා. hina වෙලා හිතන්න මේක තවත් හිස් බෝට්ටුවක් විතරයි කියලා. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. තවත් මෙවැනි සංසුන් නිමේෂයන් සඳහා නිසලාරණ්‍ය සමගින් රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක් ඔයාට.